समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අනුපුබ්බේන මේදාවේ තෝක තෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්දමේ මල මත්නෝතේති කාරුණික වාසනාවන්ත බෞද්ධ පින්වත්නි, දැන් මේ පින්නතුන් මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙන්නේ ලෞතර ශාන්තිනායක අමාමෑණී බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් වූ අප කෙරෙහි මහත් වූ කරුණාධ්‍යාසයෙන් දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රේ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ මනුස්ස ජීවිතය පිළිබඳව අනන්ත අප්‍රමාණව අපට දේශනා කරලා තියෙනවා. අපේ ජීවිතය ගොඩනගා ගත යුතු ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ අනුව කල්පනා කරලා බලලා අපි අපේ ජීවිතය හොඳ ජීවිතයක් බවට, යහපත් වූ ජීවිතයක් බවට පත් කරගන්නට අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නට ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ධම්මපදය කියන ග්‍රන්ථය ගත්තාම ජීවිතයක් සකස් කරගත යුතු ආකාරය පිළිබඳව මේ ධම්මපදය නැමැති පුස්තකයෙන් අපිට හොඳ ආදර්ශයන් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ ධම්මපදය සූත්‍ර පිටකේ ප්‍රධාන ග්‍රන්ථ පහක් තියෙනවා. මේ සූත්‍ර පිටකේ ඒ ග්‍රන්ථ පහෙන් එක් ග්‍රන්ථයක් තමයි කුද්දක නිකාය. කුද්දක නිකායට අයිති පොත් 15ක් තියෙනවා. මේ පොත් 15න් එක ග්‍රන්ථයක් තමයි ධම්මපදය කියන ග්‍රන්ථය. ධම්මපදයේ පින්වත්නි ගාථා 423ක් තියෙනවා. ගාථා 423 ගැබ් වෙලා තියෙන්නේ වග්ග 26කින්. ඒ වග්ග 26 එක් වග්ගයක් තමයි මල වග්ගය. මල වග්ගයේ එන පුංචි ගාථා පාඨයක් තමයි මම මාතෘකාවට අරගත්තේ. ඒ නිසා පින්වත්නි, මේ ධම්මපදයේ අපේ ජීවිතයට බොහෝමත්ම ඉවහල් වන පුස්තකයක් හැටියට, නැත්නම් බෞද්ධයාගේ අත්පොතක් හැටියට මේ වෙලාවේ සිහිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ මල වග්ගය කියන ධර්මයෙන් උන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ මිනිස්යන් ගත්තාම බොහෝමත්ම කෙලෙස් වලින් පිරිච්ච ජීවිත තමයි අපි ගත කරන්නේ. අපි හැමදෙනාම මේ කෙලෙස් එක්ක තමයි සටන් කරන්නේ. මේ කෙලෙස් තියෙනකන්
අපි කිසි කෙනෙකුට කවදාවත් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. අපි අපේ ජීවිතය කවදා හරි කෙලවර කරගන්න නම් මේ කෙලෙස් නැමැති මල අපි අපේ ජීවිතයෙන් ඉවත් කරගන්නට අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නට ඕන. එතකොට තමයි අපිට ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් නිර්වාණ මාර්ගයට යන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා මේ ජීවිතය පිළිබඳව බුදුහාමුදුරුවෝ වදාළ පුංචි ගාථා පාඨයක් තමයි මා මාතෘකාවට අරගත්තේ. අනුපුබ්බේන මේදාවි තෝක තෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මලමත්තනු. මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සවැත් නුවර දෙවුරම් මහා විහාරයේ වැඩ සිටින කාලේ එක්තරා බ්‍රහ්මණයෙක් මුල් කරගෙන තමයි මේ ගාථාව බුදුහාමුදුරුවෝ දේශනා කළේ. පින්වත්නි, මේ බ්‍රහ්මණයා දවසක් මේ සවැත් නුවර දෙවුරම් මහා විහාරයේ ළඟින් යන අවස්ථාවක මේ බ්‍රහ්මණයා දකිනවා ස්වාමින් වහන්සේලා පිරිසක් සිවුරු හැඳ පොරවනවා. මේ බ්‍රහ්මණයා බලාගෙන ඉන්නවා. දැන් මේ ස්වාමින් වහන්සේලා සිවුරු හැඳ පොරවන්නේ තමන් භාවනා කරන කුටි වලින් එළියට ඇවිල්ලා එළිය තියෙනවා පින්වත්නි සාමාන්‍යයෙන් අපේ දන හිසට වගේ වැවිච්ච තන පිඩලි ප්‍රමාණයක් තියෙනවා. ඔය තන පිඩලි ගොඩ උඩට ඇවිල්ලා තමයි මේ ස්වාමින් වහන්සේලා සිවුරු හැඳ පොරවන්නේ. දැන් මේ බ්‍රහ්මණය ටිකක් ඈතින් ඉඳගෙන බලාගෙන ඉන්නවා මේ ස්වාමින් වහන්සේලා කුමක්ද කරන්න කියලා බලාගෙන ඉන්නවා. ඊළඟට මේ ස්වාමින් වහන්සේලා මේ තනකොළ ගොඩ උඩට ඇවිල්ලා සිවුරු පොරවනකොට මේ බ්‍රහ්මණයා දකිනවා උන්වහන්සේලාගේ සිවුරේ යට කෙළවර මේ තන පිඩලි වල ගෑවෙනවා. මේ බ්‍රහ්මණයා බලාගෙන ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් අපි උදෑසන කාලයක තන පිට්ටනියක තියෙන ස්වභාවය අපි හොඳින් දන්නවා. පිනි වැටිච්ච ස්වභාවයක් අපිට දකින්න තියෙනවා. ඒ වගේම මඩ තැවරිච්ච ස්වභාවයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. දැන් මේ බ්‍රහ්මණයා දැක්කේ මේ යට කෙළවර සිවුරේ කෙළවර මේ තන පිඩලේ උඩ ගෑවෙනවා. බ්‍රහ්මණයා දකින්න. දැන් මේ ස්වාමින් වහන්සේලා සිවුරු හැඳ පොරවාගෙන උන්වහන්සේලා පිණ්ඩපාතයේ සඳහා වැඩම කළා. දැන් බ්‍රහ්මණයා මේ ස්ථානයට ඇවිල්ලා කල්පනා කළා මම කුමක්ද මෙතනට කරන්න ඕන. බ්‍රහ්මණයා කල්පනා කළා මේ තන පිඩලි ටික සම්පූර්ණයෙන් ඉවත් කරන්න මේ බ්‍රහ්මණයා කටයුතු කළා. එතුමා අවශ්‍ය කරන උපකරණ ගෙනල්ලා මේ තනකොළ ඔක්කොම ඉවත් කරලා සාමාන්‍ය පොළවක් බවට ඒ පොළව පත් කළා. දැන් අර ස්වාමින් වහන්සේලා සුපුරුදු විදියට දෙවනි දවසෙත් මේ ස්ථානයටම ඇවිල්ලා තමයි සිවුරු හැඳ පොරවන්නේ. ඔහම දෙවනි දවසේ සිවුරු හැඳ පොරවනෝ බලාගෙන ඉන්නවා මේ බ්‍රහ්මණයා. එදත් බ්‍රහ්මණයා කල්පනා කරනවා තවත් මෙතන අඩුපාඩු මොනවද කියලා බලන්න ඕන. එදත් අර විදියට සිවුරු පොරවනකොට මේ සිවුරේ යට කෙළවර අර පොළවේ ගෑවෙනවා. පොළවේ ගෑවෙනකොට පොළවේ තියෙන මඩ දූලි මේ සියල්ලම අර සිවුරේ යට ගෑවෙනවා. මේ බ්‍රහ්මණයා කල්පනා කළා මම මෙතනට සුදුසු දෙයක් කරන්න ඕන. දැන් අර ස්වාමින් වහන්සේලා සුපුරුදු විදිහටම පිණ්ඩපාතයේ සඳහා උන්වහන්සේලා වැඩම කළා. බ්‍රහ්මණයා මේ ස්ථානයට ඇවිල්ලා මේ මඩ දූලි මේ සියල්ලක්ම ඉවත් කරලා මේ ස්ථානයට සුදු වැලි අතුරන්න පටන් ගත්තා. දැන් ස්වාමින් වහන්සේලාට පහසු විදිහට ඒ පොළව සකස් කරලා තියෙනවා.
තුන්වෙනි දවසෙත් ස්වාමින් වහන්සේලා සුපුරුදු විදිහටම සිවුරු පොරවන්න ඒ ස්ථානයටම පැමිණෙනවා. තුන්වෙනි දවසෙත් මේ බ්‍රාහ්මණය බලාගෙන ඉන්නවා. දැන් මෙයා හොයන්නේ මේ ස්වාමින් වහන්සේලාගේ සුඛ විහරණයට අවශ්‍ය කරන අඩුපාඩු මොනවද? ඒ අඩුපාඩු බලලා ඒව සකස් කිරීම තමයි මේ බ්‍රාහ්මණයාගේ හිතට ආවේ. දැන් බ්‍රාහ්මණය බලාගෙන ඉඳලා එතුමා කල්පනා කළා හදීසියවත් මහා වැස්සක් කඩාගෙන වැටුනොත් මේ ස්වාමින් වහන්සේලාට සිවුරු පොරවන්න විදියක් නැහැ. එහෙම කල්පනා කරලා බ්‍රාහ්මණයා කල්පනා කළා මේ ස්ථානයට පුංචි මඩුවක් අටවන්න ඕන කියලා. පුංචි මඩුවක් අටවන්න ඕන කියලා කල්පනා කළා. දැන් මඩුවක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් කණු 6ක විතර වහලක් ගහලා කණු 6ක් ඉඳලා වහලක් ගැහුවට පස්සේ ඒක අපි කියනවා මඩුවක් කියලා. දැන් ගෘහයක් කියලා කියන්නේ නිවසක් කියලා කියන්නේ හැම පැත්තෙම ආවරණය වෙච්ච දොරටුවක් ඒ වගේම සුළං කපොල්ලක් තියෙන ඒ ස්ථානෙට අපි කියනවා නිවසක් කියලා නැත්නම් ගෘහයක් කියලා අපි කියනවා. නමුත් දැන් මේ බ්‍රාහ්මණය ඇටෙව්වේ මඩුවක්. දැන් අපි අහලා තියෙනවා හරක් මඩු තියෙනවා, එළු මඩු තියෙනවා. දැන් අපි ඉස්සර විහාරස්ථානයේ ධර්මශාලාව අපි හඳුන්වන්නේ බණ මඩුව කියලා. මොකද බණ මඩුව ආවරණය කරන්නේ නැහැ. ඒක විවෘතව තියෙන ස්ථානයක්. හැම පැත්තෙම විවෘත වෙලා තියෙන ස්ථානයක්. ඒ නිසා අපි ඒ ස්ථානෙට කියනවා බණ මඩුවක් කියලා. දැන් මේ බ්‍රාහ්මණයා මේ ස්වාමින් වහන්සේලාට නොතෙමී ඉන්න පුළුවන් මඩුවක් සකස් කරනවා. කණු 6ක් විතර ඉඳලා පළ දෙකට වහලක් හදලා මේ ස්වාමින් වහන්සේලාට සිවුරු හැඳ පොරවන්න ස්ථානයක් සකස් කරනවා. දැන් මේ බ්‍රාහ්මණය බොහෝමත්ම ශ්‍රද්ධාවකින් සිතේ පිරිසිදු චේතනාවකින් තමයි මේ බ්‍රාහ්මණය මේ කටයුත්ත කරන්නේ. බොහෝමත්ම ආසාවෙන් මේ කටයුත්ත කරන්නේ. කොහොම හරි බ්‍රාහ්මණයා මේ මඩුව ඇටෙව්වා. දැන් අර ස්වාමින් වහන්සේලා සුපුරුදු විදිහට දැන් අර මඩුව ඇතුළට ඇවිල්ලා තමයි උන්වහන්සේලා මේ සිවුරු පෙරවීම සිද්ධ කරන්නේ. මේ මඩුව ඇතුළට ඇවිල්ලා තමයි ස්වාමින් වහන්සේලා සිවුරු පෙරවීම සිද්ධ කරන්නේ. දැන් මේ ස්වාමින් වහන්සේලා සිවුරු පොරවනකොට එක පාරටම මහා වැස්සක් කඩාගෙන වැටෙනවා. දැන් බ්‍රාහ්මණය බලාගෙන ඉන්නවා. මේ මහා වැස්ස කඩාගෙන වැටෙනකොට හතර පැත්තෙන් හිරිකඩ පාර මේ ස්වාමින් වහන්සේලාගේ සිවුරු වලට වදින්න පටන් ගත්තා. දැන් හිරිකඩ පාර වදිනවා. දැන් ස්වාමින් වහන්සේලාගේ සිවුරු සම්පූර්ණයෙන් තෙත් වෙනවා. දැන් මේ බ්‍රාහ්මණය කල්පනා කළා තවත් මොනවද මෙතන තියෙන අඩුපාඩුව? දැන් එතුමා කල්පනා කළා මේ අටවපු මඩුව පුංචි ගෘහයක් බවට පත් කරන්න ඕන. නිවසක් බවට මේ මඩුව පත් කරන්න ඕන කියලා මෙයා කල්පනා කළා. දැන් බ්‍රාහ්මණය කල්පනා කරලා මෙතන හදනවා පින්වත්නි පුංචි නිවසක්. අවශ්‍ය කරන දොරටුවක් තියලා සුළං කපොල්ලක් තියලා සම්පූර්ණයෙන් ආවරණය කරලා පුංචි ගෘහයක් මේ බ්‍රාහ්මණයා නිර්මාණය කළා. දැන් මේ බ්‍රාහ්මණයා මේ ගේ නිර්මාණය කරලා මෙයා කල්පනා කළා මේක මහා සංඝ රත්නයට පූජා කරන්න. සංඝ සතු කරලා බුදුහාමුදුරුවෝ ඇතුළු මහා සංඝයාට සාංඝිකව පූජා කරන්න මේ බ්‍රාහ්මණයා සියලු කටයුතු සූදානම් කළා. දැන් සාමාන්‍යයෙන් පින්වත්නි අපි සංඝ සතුව යමක් පූජා කරනවා කියන්නේ අපි යම් දෙයක් පූජා කරනකොට හිතින් අතහැරලා අපි ඒ පූජාව කරන්නට ඕන. අපි හිතින් තමයි අතහරින්න ඕන. දැන් සමහරක් ඇත්තෝ ඉන්නවා දන් දුන්නට හිතින් අල්ලගෙන ගතින් තමයි අතහරින්නේ. නමුත් අතහරිනවා කියලා කියන්නේ අපි සිතින් තමයි අතහැරීම කරන්නට ඕන. ලෝභය, ද්වේෂය, මෝහය කියන
අකුසල මූලයන් යටපත් කරලා අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලය මුදුන්පත් කරගෙන තමයි අපි මේ දේ කරන්න ඕන. දැන් සමහරක් ඇත්තෝ ඉන්නවා අපෙන් ඇවිල්ලා අහනවා කෝ ස්වාමින් වහන්සේ අපි පූජා කරපු බකට් එක. කෝ ස්වාමින් වහන්සේ අපි පූජා කරපු පාපිස්ස. දැන් බලන්න එතනම ලෝභකමක් ඇති වුණානේ. එතනම මගේ කියන හැඟීම ඇති වෙලා. එතකොට අතහැරලා නැහැ. අතහරිනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන් සිතින් අතහැරලා පූජා කරන්න ඕන. ආයේ ඒ ගැන හොයන්න ඕනේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට අපි යාචකයෙකුට කෑම එකක් දෙනවා. අපි යාචකයෙකුට හොඳ පිරිසිදුවට සකස් කරලා පාර්සලයක් හදලා අපි ඒක යාචකයට දෙනවා. අපි හිතේ ශ්‍රද්ධාවකින් ඒක දෙනවා. හැබැයි අපි ඒ යාචකයට ඒ කෑම එක දීලා අපි හොරෙන් බලාගෙන ඉන්න හොඳ නැහැ. මේ මිනිස්සයා මේක කයිද? මේක විකුණයිද? මොනව කරයිද කියලා බලාගෙන ඉන්න එක හොඳ නැහැ. අපි එහෙම කරනවා කියන්නේ අර දීපු කෑම එක අපි අතහැරලා නැහැ. අපි ඒක දිහා බලාගෙන නැවත නැවත හිටියොත් අපි ඒක අතහැරීම කරලා නැහැ. එහෙනම් අතහරිනවා කියලා කියන්නේ මේ සිතින් අතහැරලා දෙන්න. ඒ ගැන ආයෙ හොයන්න යන්න එපා. දැන් ඔය අපි දැකලා තියෙනවා දැන් අපේ පන්සල්වලත් එහෙම හැම පන්සලකම එහෙමයි මොන හරි දෙයක් හැදුවොත් ගහනවා බෝඩ් එක. හැම තැනම ගහනවා බෝඩ් එක. පඩික්කමෙත් ගහනවා, කොට්ටෙත් ගහනවා, ගොඩනැගිල්ලක් හැදුවත් ගහනවා, මේ හැම තැනම ගහනවා. ඕක දකින වාරයක් පාසා මගේ කියන හැඟීම තමයි ඇති වෙන්නේ. එතකොට මගේ කියන අපේ කියන හැඟීම ඇති වුනහම එතන දීම පරිත්‍යාගය නැත්තම් අතහැරීම එයා ප්‍රගුණ කරලා නැහැ. එයා ප්‍රගුණ කරලා නැහැ. ඒ නිසා කවදාවත් Taman දෙන දේ නමක් ගහන්න එපා. එහෙම වුණාම අපි පුරුදු වෙන්නේ නමට පින් කරන්න. අපි යම් පිනක් කරනවා නම් සිතේ පිරිසිදු චේතනාවෙන් බොහොමත්ම ශ්‍රද්ධාවෙන් තමයි ඒ දේ කරන්න ඕනේ. ඒක අතහැරිය ඒක එතනින් ඉවරයි. මම පුංචි කතාවක් කියනනම් හරි වටින කතාවක්. අපේ ලංකාවේ සුප්‍රසිද්ධ රාජමහා විහාරස්ථානයක සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කළා. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමේදී ඒ නායක ස්වාමින් වහන්සේ විහාරස්ථානය තුල දායක සභාවත් සමග එකතු වෙලා පුංචි කමිටුවක් පත් කරගත්තා. කමිටුවක් පත් කරගෙන මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙලීමට මෙච්චර ප්‍රමාණයක් මෙච්චර මුදලක් වියදම් කරන්න වෙනවා. මේ මුදල සොයා ගන්න ඕන. මේ නායක හාමුදුරුවෝ දැන්වීමක් පළ කරනවා අන්තර්ජාලයට දානෝ දැන්වීම. දැන් මේ දැන්වීම එක්තරා උපාසක අම්ම කෙනෙක් මේ දැන්වීම දැකලා ඒ විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේට කතා කරලා කියනවා ස්වාමින් වහන්සේ මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙලීමට යන සියලු වියහැදම් මම ඒ සියලු වියදම් මේ දෙනවා. ස්වාමින් වහන්සේ මේ දැන්වීම ඉවත් කරන්න කියලා. ඉතින් හාමුදුරුවෝ එදිනම කටයුතු කළා මේ දැන්වීම ඉවත් කළා. දැන් අර උපාසක අම්මා පසුදින දහවල් කාලේ මේ මුදල් සම්පූර්ණ මුදල් ටිකත් අරගෙන ලක්ෂ ගානක මුදල් ටිකත් අරගෙන මේ අම්මා මේ රාජමහා විහාරයට පැමිණෙනවා. ඒ වෙලාවේ නායක ස්වාමින් වහන්සේ දානමය පින්කමකට වැඩම කරලා හිටියේ. එතන හිටියේ දායක සභාවේ ඒ අවස්ථාවේ කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවේ භාණ්ඩාගාරිකතුමන් සභාපති ලේකම් මේ නිලධාරීන් පිරිසක් ඒ ස්ථානයේ රැඳිලා හිටියා. මේ අම්මා ගිහිල්ලා අර ස්ථානයට ගිහිල්ලා භාණ්ඩාගාරිකතුමන් හමු වෙලා කතා බහ කරලා මේ සියලු මුදල් විහාරස්ථානෙට පරිත්‍යාග කළා. ඒ අම්මා පරිත්‍යාගය කළා. එතනින් අම්මා ගියා. දැන් භාණ්ඩාගාරිකතුමා බලන් ඉන්නවා රිසිට් එකක් නිකුත් කරන්න. කුවිතාංශයක් දෙන්න බලාගෙන ඉන්නවා. හැබැයි දෙන්න විදියක් නැහැ. මේ අම්මා සල්ලි ටික දුන්නා අම්මා ගියා. අම්මා නමක් ගමක් කිව්වෙත් නැහැ, ලිපිනයක් කිව්වෙත් නැහැ. ඒ කිසි දෙයක් නැහැ. අර පරිත්‍යාගය කරලා අම්මා එතනින් ගියා. දැන් කොහොම හරි මේ අම්මා ගියාට පස්සේ නායක හාමුදුරු වැඩම කළා.
නායක හාමුදුරුවන්ට මේ සියලු විස්තරය මේ දායක සභාවේ ඇත්තෝ කිව්වා. කිව්වට පස්සේ දැන් මුදල් ටික ලැබුණනේ. ඉතා ඉක්මනින් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරන්නට පටන් ගත්තා. දැන් සම්පූර්ණ මුදල තියෙනවා. ඒ නිසා කිසිම අඩුවක් නැතුව මේ කටයුත්තේ ඉක්මනින් කරගන්න පුළුවන්කම ලැබුණා. කෙටි කාලයක් තුල මේක නිර්මාණය කරලා අවසන් වුණා. දැන් නායක හාමුදුර ඇතුළු පිරිස සූදානම් වෙන්නේ මහා විශාල පින්කමක් සිද්ධ කරන්න. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරන්න. ඒ වගේම නේත්‍රා මංගල්‍ය සිද්ධ කරන්න, පුද පූජාවන් පවත්වන්න, ඒ අවශ්‍ය කරන මහා පින්කම සූදානම් කරන්න සියලු කටයුතු සූදානම් කළා. දැන් හාමුදුරුවෝ නැවත වතාවක් දැන්වීමක් පළ කරනවා අන්තර්ජාලයට. අහවල් දවසේ අහවල් වෙලාවේ මේ ස්ථානයේ මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ මහෝත්සවය පැවැත්වෙනවා. දැන් මේක අන්තර්ජාලයට මේ දැන්වීම දැම්මේ මා හිතන විදිහට මේ අම්මට දැනගැනීම සඳහා. මේ අම්මට දැනගන්න ඕන නිසා තමයි මේක අන්තර්ජාලයට නිකුත් කළේ. මේ අම්මා මේක දැක්කා. මේ උපාසක අම්මා මේක දැකලා මේ කියන දවසේ අහවල් දවසේ මේ පින්කම සිද්ධ කරනවා කියලා අම්මා දැනගෙන අම්මා මොකද කළේ? එදා උදෑසන පාන්දරම මේ රාජමහා විහාරයට පැමිණෙනවා. කුමක් සඳහාද? මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමේ මහා පින්කමට තමයි මේ අම්මා පැමිණෙන්නේ. දැන් කොහොම හරි පින්වත්නි, මේ නායක ස්වාමින් වහන්සේ ලස්සනට මේ පින්කම සූදානම් කළා. මේ අම්මා බලාගෙන හිටිය මහා විශාල පිරිසක් මේ ප්‍රදේශයට නැත්නම් ඒ විහාරස්ථානයට පැමිණිලා හිටියා. දැන් අම්මට හරි සතුටුයි. අනේ අම්මා ලොකු මුදලක් වියදම් කළා. මහා විශාල ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කළා. මේ අම්මට සතුටුයි. අම්මා මොකද කළේ? පූජාවන්ට අත ගහලා මේ අම්මා එතරින් නික්මලා ගියා. අපි නම් මොකද කරන්නේ? අපි නම් කෑ ගහලා හරි අපි කියනවා මමයි මේකට සල්ලි දුන්නේ. මමයි මේක විවෘත කරන්න ඕනේ. මමයි මේකට ලොකු දායකත්වයක් දුන්නේ කියලා අපි කෑ ගහනවා. නමුත් ඒ අම්මා මුදල පරිත්‍යාගය කළා. ඒක එතනින් අතහැරියා. ආයි ඒ ගැන හොයන්න ගියේ නෑ. අන්න ඒකයි පින්වත්නි නියම දානය කියලා කියන්නේ ඒකයි. දානය කියලා කියන්නේ අත්හැරීම. ඒ අම්මා නියමටම ඒ අම්මා හරියටම ඒ දානය නැත්තම් අත්හැරීම සිද්ධ කළා. මේ අම්මා ගිහිල්ලා රාත්‍රී කාලේ නැවත මේ ස්වාමින් වහන්සේට දුරකථනයෙන් කතා කළා කියනවා, පින්වත් ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේ හරි භාග්‍යවන්තයි. ඔබ වහන්සේ ලස්සන පින්කමක් කළා. මට හරි සතුටුයි කියලා මේ අම්මා දුරකථනයේ තිබ්බා. දැන් බලන්න පින්වත්නි, අතහැරීම කියන්නේ අන්න එතනයි. කවදාවත් බෞද්ධයෝ කියන අපි නමට පින් කරන්නේ නැහැ. නමුත් අපි අද වර්තමානයේ පුරුදු වෙලා තියෙන්නේ නමට පින් කරන්න තමයි අපි හැමෝම පුරුදු වෙලා තියෙන්නේ. නම නැති වුණොත් කොච්චර පන්සලේ හාමුදුරුවන්ට බනිනවද? දැන් ඔය කටින පින්කම් කාලයට, වෙසක් පින්කම් කාලවන් වලට, පිරිකර පූජා කරනකොට, දන් දෙනකොට නම නැති වුණොත් ඔන්න හාමුදුරුවන්ට කෑ ගහනවා. එක්ක දායක සභාවට කෑ ගහනවා. ඒ නිසා කවදාවත් අපේ නමට පින් කරන්න එපා. ඔය ඇත්ත රුපියලද විහාරස්ථානෙට පූජා කරන්නේ, ඒක එතනින් අතහරින්න. ආයි ඒක සොයන්න කරන්න යන්න එපා. ඒක තමයි නියම දානය හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වා දෙන්නේ. දැන් අර බ්‍රහ්මණයා බුදුහාමුදුරුවෝ ඇතුළු පිරිසට මේ ගෘහය අර නිවස මහා සංඝරත්නයට පූජා කළා. දැන් මේ බ්‍රහ්මණයත් ඉන්නෝ. දැන් බ්‍රහ්මණයට හරි සතුටුයි. බුදුහාමුදුරුවෝ මේ බ්‍රහ්මණයාට පුංචි දේශනාවක් කරනවා. අනුපුබ්බේන මේදාවි තෝක තෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්දමේ මලමත්තනෝ. බුදුහාමුදුරුවෝ කියනවා මේ බ්‍රහ්මණයට අනුපුබ්බේන මේදාවි. මේධාවි පින්වත්නි, මේධාවි කියලා කියන්නේ නුවණැත්තට අපි කියනවා මේධාවි කියලා. ප්‍රඥාවන්තයට අපි කියනවා මේධාවි කියලා. පණ්ඩිතයට අපි කියනවා මේධාවි කියලා.
එහෙනම් බුදුහාමුදුරුවෝ කියනවා නුවණැති මිනිසයා අනුපුබ්බේන අනුපිළිවෙලින් තෝක තෝකං කනේ කනේ ටිකෙන් ටික මොහොතින් මොහොත නිද්දමේ මල මත්තනෝ ටිකෙන් ටික මොහොතින් මොහොත අපි ළඟ තියෙන කෙලෙස් නැමැති මල ටික ටික ඉවත් කරගන්නවා. හරියට මොකක් වගේද? රන් කරුවා රිදියේ තියෙන මල ටිකෙන් ටික මොහොතින් මොහොත ඉවත් කරන්නාසේ ටිකෙන් ටික මොහොතින් මොහොත ඉවත් කරන්නාසේ අපේ ජීවිතයේ නැමැති නැත්තම් කෙලෙස් නැමැති මල අපේ ටිකෙන් ටික මොහොතින් මොහොත ඉවත් කරගන්න ඕන. එහෙනම් අපි උත්සාහ කරන්නට ඕන කුමක්ද? අපේ සිතේ තියෙනා වූ කෙලෙස් නැමැති මල අපි ටිකෙන් ටික මොහොතින් මොහොත අපි ඉවත් කරන්නට ඕන. එතකොට තමයි අපිට මේ ගමන යන්න පුළුවන්කම තියෙන්නේ. මේ කෙලෙස් එක්ක අපිට මේ ගමන යන්න අමාරුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයට දේශනා කරනවා බමුණ නුවණැති මිනිසයා කෙලෙස් නැමැති මල ඉවත් කරගන්නවා. මොකක් වගේද? රන් කරුවා රිදියේ තියෙන මල ඉවත් කරගන්නාසේ අපි අපේ ජීවිතයේ තියෙනා වූ කෙලෙස් අපි ඉවත් කරගන්නට උත්සාහ කරන්නට ඕන. ඉතින් බුදුහාමුදුරුවෝ මේ ගෘහය තමන්ගේ ජීවිතයට සමාන කරනවා. බමුණ නුඹ ටික ටික තමයි මේ ගෘහය හදාගත්තේ. එකපාරටම මේ ගෘහය හැදුවේ නැහැ. මේක ටික ටික ගොඩනගා ගත්තේ. එහෙනම් නුඹ ටික ටික මොහොතින් මොහොත මේ ගේ හදාගත්තා වගේ තමන්ගේ ජීවිතයත් මේ ගෘහය වගේ සකස් කරගන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ මේ සිත තමන් නතු කරගන්න, තමන්ගේ ජීවිතය වඩා සැපවත් කරගන්න උත්සාහ කරන්නට ඕන. ඉතින් අවසානයේ මේ බ්‍රාහ්මණයා මේ කෙටි ධර්ම දේශනාව ශ්‍රවණය කරලා උතුම් සෝවාන් ඵලයට පත්වන්නට යෙදුණා. එහෙනම් පින්වත්නි මේ තුලින් අපට ලබා ගන්න පුළුවන් දේ තමයි අපි අපේ ජීවිතයේ නිරන්තරයෙන් මේ සිතේ තිබෙනා වූ ක්ලේශ ධර්මයන් අපි ප්‍රහාණය කරන්නට උත්සාහ කරන්න. අපි මේ ප්‍රහාණය කළොත් පමණයි අපට අපේ ජීවිතය ජය ගන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් අපි දිනෙන් දින හැමදෑම අපේ පරිහානී තත්ත්වයට පත්වනවා. එනිසා අපි එතනින් මිදලා අපේ ජීවිතය ජය ගන්න අපි උත්සාහ කරන්නට ඕන. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. අභිවාදන සීලෙස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. ඇසට ඇති සැප බුදුරුව දැකීමය. කනට ඇති සැප බුදුබණ ඇසීමය. සිතට ඇති සැප බුදුගුණ සිතීමය. මෙමට ඇති සැප සසරින් මිදීමය. හැම දිනාටම තෙරුවන් සරණයි.